අදටත් ඒ සැඟවුණු ශක්තිය සියලු පිරිමින් තුල තියෙනවා. හැබැයි අනවශ්‍ය ඖෂධ අනවශ්‍ය ආහාර නිසා පිරිමින් අද බෙලහීන බවට පත් වෙලා ගෑනු විකුණන කනතන්ට පත් වෙලා ඉවරයි. මතක තියාගන්න. ඊළඟත් කාරණාව මේ කරුණු තුන අද වෙද්දී අපි ගවේෂණය කරලා බලන්න. අද පන්සලට මිනිස්සු යන්නේ නැහැ නේද? පන්සලට යන්න ඊළඟ කාරණාත් මම අපේ හාමුදුරුවෝ මට කියන්න අවසරයි. මේ හාමුදුරුවෝ සල්ලි ඉල්ලනවා. ඉල්ලනනේ හාමුදුරුවෝ. ලයිට් බිල් ගෙවන්න ඕන, වතුර බිල් ගෙවන්න ඕන, ටයිල් කැටි අල්ල ගන්න ඕනේ. ඈ? ඉල්ලනනේ පුතේ. ඉල්ලනවා. එතකොට අටපිරිකරක් ගන්න ඕන. මොකද අපි කියන්නේ මේ බෝධි බැම්ම හදන්න ඕනේ, බුදු පිළිම වහන්සේනමක් වඩම්මන්න ඕනේ. බොහෝ කරුවල අපේ හාමුදුරුවෝ යෝජනා කරනවා. දැන් හාමුදුරුවෝ අරගෙන යන්න වෙන්නේ මම හිතන්නේ. අපේ හාමුදුරුවෝ ඔබ වහන්සේ මේව අරගෙනද අපවත් වෙන්නේ? නෑ. මේ ශාස්ත්‍රීය චිරස්ථිතිය වෙනුවෙන් යම් සංඝ රත්නය යම් කැපකිරීමක් කරන්න ඒක අමතක කරන්න එපා. ඔබට පුළුවන් ද සිවුරක් දාගෙන ඉන්න? පුළුවන්ද ඔබට? බෑ. දෙවෙනි කාරණාව. ඔබ පන්සල් වෙන්නේ නැත්තේ සල්ලි ඉල්ලන නිසා නම් ඔබ යන්නකෝ කතරගම දේවාලයට. යනවනේ පුතේ කතරගම දෙවියෝ බලන්න, දැඩිමුණ දෙවියෝ හාමුදුරුවෝ බලන්න නේද? මහා විෂ්ණු වහන්සේ බලන්න, පත්තිනියම්ම බලන්න, විභීෂණ දෙවියෝ බලන්න යනවනේ පුතේ. වසරකට එක වතාවක් හරි යනවා. යන්නේ කොහම නිකන් යන්නේ නෑ. පළතුරු වට්ටියකුත් අරගෙන යන්නේ. නෑදෑ ගෙදරකට කේක් එකක් අරගෙන යන්නේ නැහැ අපේ උන්. දෙවියෝ බලන්න නොපෙනෙන එක බලන්න පළතුරු වට්ටියකුත් අරගෙන යනවා. දැන් මට බණි කතරගම දෙවියෝනේ බැන්නා කියලා. කමන්න කතරගම දෙවියෝ මයිත් එක තරහ නැහැනේ. නේද? රුපියල් 2000ක් වේදම් කරනවා බස් එකට, 5000ක් මග වේදම්, පළතුරු වට්ටියට 2500යි, 9500 කපු මහත්තයා රුපියල් 500ක් ගෙවනවා. කියනවාට මොනවා කියනවාට? දුක කියනවාට. කතරගම දෙවියෝ මේ වැඩ ඉන්න දුක කියනවා. ඒතකොට අර නිකන් අර නඩුකාරයාට මේ තෝල්ක මුදියන්සේ කරුණු දක්වනවා වගේ. මං හරනේ අපේ හාමුදුරනේ. මේව කියනවා ගිහිලා තියෙනනේ දේවාල වලට. හරි. දැන් මා අවුරුද්දකට 10000ක් දේවාල වලට වියදම් කරන ඔයාලා ගමේ මිනිස්සු ටික එකතු වෙලා ඒ රුපියල් 10000 පන්සලට දුන්නා නම් හාමුදුරු ඉල්ලන්නේ. හාමුදුරුවෝ දෙන්න බෑ. හදන්න දායක සභාවක්. දායක සභාවෙන් කරන්න. ප්‍රශ්න ඉවරයි.